අපි අවධානය යොමු කරමු 2025 නිකුත් වුණු අලුත්ම ෆයිනල් ඩෙස්ටිනේෂන් චිත්‍රපටය බ්ලඩ් ලයින්ස් ගැන. ඕ ෆයිනල් ඩෙස්ටිනේෂන්. ඒක ඉතින් සෑහෙන කාලයක් තිස්සේ අපි දන්න කෙන චිත්‍රපට මාලාවක් නේ 6 වෙනි එක. හරි. අපි විකිපීඩියා සටහන් විචාරක අදහස් වගේ දේවල් ඇසුරෙන් මේකේ අතුලාන්ත ටික ගැඹුරින් බලමු නේද? අනිවාර්යෙන්ම. මොකද මේ බ්ලඩ් ලයින්ස් වලින් යාලා අර සුපුරුදු කතා රටාවට අලුත් දෙයක් එකතු කරන්න උත්සාහ කරලා තියෙනවා වගේ පේනවා. ඔව් ඒක තමයි. කතාවේ හරය ගත්තොත් 1968 සිද්ධියක් නේද මුලින්ම තියෙන්නේ. අයිරිස් කියලා කාන්තාවක්. එයා දකින්නවා පෙරනිමිත්තක් අනතුරක් ගැන. එයා ඒක නවත්තනවා. හැබැයි එතනින් ඉවර නෑ. නෑ ඒකේ ප්‍රතිපවාක තමයි පස්සේ එන්නේ. වර්තමානයේ එයාගේ මිනිබිරිය ස්ටෙෆනිටත් මේව පේන්න ගන්නවා. අන්න ඒක තමයි අර බ්ලඩ් ලයින්ස් කියන එකේ තේරුම වෙන්නේ නේද? ඒ කියන්නේ පරම්පරාවට යන දෙයක්. හරියට හරි. කලින් ෆිල්ම්ස් වල වගේ නිකම්ම අනතුරින් බේරුණු කට්ටියක් පස්සෙන් මරණිනව නෙවෙයි. මෙතන අයිරිස් එදා කරපු දේ නිසා ඒකේ බලපෑම මුළු පරම්පරාවටම එනවා. නිකම් අර පරම්පරාගත ශාපයක් වගේ. ඒක කතාවට අලුත් ගැඹුරක් දෙනවා වගේ. ඔව් 1968 සිද්ධියයි වර්තමානයයි ගැට ගැහෙන විදිහ රසවත්. ආයිමත් අර චරිතෙත් එනව නේද? කවුද? විලියම් බ්ලඩ්වර්ත්. අන්නයා අර අద్భుත චරිතේ. එයා තමයි අර අලුත් නීති දෙක කියන්නේ. මරණයෙන් බේරෙන ක්‍රම දෙකක් තියෙනවා කියලා. ඔව් එක්ක වෙන කෙනෙක්ව මරන්න ඕන නැත්නම් මැරිලා ආයමත් පණ ලබන්න ඕන. ඒකෙන් කතාවේ නීති තවත් සංකීර්ණ වෙලුවා. හරි. නිෂ්පාදන පත්‍ර ගියොත් අධ්‍යක්ෂකවරු දෙන්නෙක් නේද? සෑක්ලි පවුස්කිස් සහ ඇඩම් ස්ටේන්. එයාලව තෝරගත්ත විදිහත් මරු කතාවක් තියෙනව නේද? ඔව් අර වීඩියෝ කෝල් එකකදී ෆිල්ම් එකක වගේ ඇක්සිඩන්ට් එකක රඟපාලා. අන්න ඒක. ඒකෙන් තමයි නිෂ්පාදකවරුන්ගේ අවධානය අරගෙන තියෙන්නේ. අර ස්පයිඩර්මෑන් කරපු ජෝන් වොට්සන්ව තින්වා නේද මේකේ? ඔව් නිෂ්පාදකවරයෙක් විදියට වගේම කතාව ලියන්න දායක වෙලා තියෙනවා. ඒ වගේම අර බ්ලඩ්වර්ත්ගේ චරිතය කරන නළුවා ටෝනි ටොඩ්. එයාටත් මේක විශේෂයි නේද? ඇත්තම. ඒක නම් ටිකක් සංවේදී කාරණයක්. ටෝනි ටොඩ් නැති වුණානේ 2024 අන්තිම හරියේදී. ඔව්. හැබැයි වාසනාවකට වලේ ඊට කලින් එයාගේ මේ චිත්‍රපටයේ දර්ශන ඔක්කොම රූගත කරලා ඉවර කරලා තිබිලා තියෙන්නේ. ඉතින් මේක තමයි එයාගේ අන්තිම රංගනය. ඒක නම් රසිකයන්ට විශේෂ අත්දැකීමක් වෙන්නේ නැති නිෂ්පාදනයේට අර බාධාවකුත් ආව නේද? නළු නිලි වර්ජන. ඔව් අර SAG AFTRA ස්ට්‍රයික් එක. ඒකෙන් හොලිවුඩ් වැඩ ගොඩක් නැවතුණානේ. මේකත් නිෂ්පාදනයේ පරක්කු වුණා ඒක නිසා. මුලින් HBO Max වලට විතරක් නේ දෙන්නේ තිබ්බේ. ඔව් ස්ට්‍රීමින් වලට විතරයි මුලින් හිතුවේ. ඒත් පස්සේ සිනමා හල් වලට දාන තීරණය කරලා. ඒක නම් හරිය තීරණයක් වගේ. ඒ කියන්නේ ප්‍රතිචාරයම හොඳයි. කොහමද මිනිස්සුයි ਵਿਚාරකයෝයි මේක බාරගත්තේ? බාරගත්තා කියන්නේ මේක තමයි මුළු ෆයිනල් ඩෙස්ටිනේෂන් මාලාවෙම වාණිජමය වශයෙන්ුත් විචාරක පැත්තෙනුත් සාර්ථකම චිත්‍රපටය වෙලා තියෙන්නේ. ඇත්තද? 6 වෙනි එකට එහෙම ප්‍රතිචාරයක්. ඔව්. Rotten Tomatoes වල බලන්නකෝ 92%ක් තියෙනවා. ඒ කියන්නේ විචාරකයන්ගෙන් සෑහෙන පිරිසක් කැමති වෙලා Metacritic වල 73ක්. මේ වගේ හොරර් ෆ්‍රැන්චයිස් එකක 6 වෙනි ෆිල්ම් එකකට මේක මහරම දෙයක්. ආදායමතිනුත් එහෙමයි එනම්. අනිවාර්යයෙන්ම පළවෙනි සතිය අන්තිම ඇමරිකාවේ කැනඩාවේ විතරක් ඩොලර් මිලියන 50.6ක් හොයලා. ඒක මුළු සීරීස් එකේම ලොකුම ඕපනින් එක. වව්. ලෝකෙ වටම ගත්තම මිලියන 153.5 පැනලා තිබුණා. ට්‍රේලර් එකත් පැය 24 මිලියන 188කට වඩා බලලා තිබුණා. විචාරකයෝ මොනවද අගය කරලා තිබුණේ? ප්‍රධාන වශයෙන්ම කතාවේ අර අනපේක්ෂිත බව, අලුත් විදිහේ මරණ, ටිකක් හාස්‍යයක් තියෙනවලු, ඒ වගේම චිත්තවේගීය ගෙබුරකුත් තියෙනවා කියලා ටෝනි ටොඩ්ගේ රංගනයටත් විශේෂයෙන්ම ප්‍රශංසා කරලා තියෙනවා. හරි. එතකොට අර අන්තිම හරේ මොකක්ද වෙන්නේ? ස්ටෙෆනිව බේර ගන්නව නේද? ඔව්. ස්ටෙෆනි දිය ගිලිනවා. එතකොට යාගේ සහෝදරයා චාලි එයාට CPR කරලා පණ දිනවා. ඉතින් හැමෝම හිතනවා හරියා මෙරිලා පණ ලැබුවා එහෙනම් බේරුණා කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ. නෑ. එතන තමයි කතාවේ අන්තිම කේස් එක තියෙන්නේ. පස්සේ හෙලි වෙනවා ස්ටෙෆනිගේ හાર્ට් එක සම්පූර්ණයෙන්ම නැවතිලා තිබිලා නැහැ කියලා. ඒ කියන්නේ තාක්ෂණිකව යා මෙරිලා නැහැ. එතකොට අර නීතිය අන්න ඒකයි. අර මෙරිලා පණ ලැබීමෙන් බේරෙන නීතිය එයාට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අන්තිමට එයායි එයාගේ සහෝදරයා චාලි දෙන්නම දුම්රියානතුරකින් මැරෙනවා. හම්මේ.
ඒ කියන්නේ මරණයෙන් ගැලවීමක් නෑ වගේ තමයි ආයමත් පෙන්වන්නේ. හරියටම මරණයේ නීති කොච්චර තදද ඒ සැලැස්ම කඩන්න කොච්චර අමාරුද කියන එක ආයමත් තහවුරු කරනවා. එහෙමනම් ෆයිනල් ඩෙස්ටිනේෂන් බ්ලඩ් ලයින්ස් කියන්නේ අර පරණ සීරීස් එකට අලුත් පණක් දීපු සෑහෙන සාර්ථක වුණු ආදායමතිනුත් විචාරක පැත්තෙනුත් ඉහළ තැනක තියෙන ඒ වගේම ටෝනි ටොඩ්ව මතක් කරලා බලන්න පුළුවන් වැදගත් චිත්‍රපටයක්. නියත වශයෙන්ම ඒ වගේම චිත්‍රපටයේ අර තේමාව පරම්පරාවෙන් එන ප්‍රතිවිපාක දෛවයෙන් ගැලවෙන්න බැරි බව ඒක නිකම්ම අద్භූත කතාවකට වඩා ටිකක් හිතන්න දෙයක් ඉතුරු කරනවා නේද? සමහර විට අපේ ජීවිතවලත් තියෙනව නේද? අපි දන්නේ නැතුව පරම්පරාවෙන් එන ආයයි සිද්ධ වෙන රටාවන් ඒවායේ ප්‍රතිඵල ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න මේක ඉඩක් දෙලවා වගේ.